හරි අපි කලින් වීඩියෝ එකේ කතා කරා ඇන්කර් ටැග් එකට වෙනකම් මෙතනට එනකම් කතා කරලා තියෙන්නේ. දැන් අපි කතා කරමු ඉමේජස් ගැන. ඊට පස්සේ දැන් මම මේ ෆෝල්ඩර් එකේ තමයි basic HTML codes කියන ෆයිල් එක තමයි මෙතන ඕපන් කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ ෆෝල්ඩර් එකේම තියෙනවා sampleimage.png කියලා. මෙන්න මේ ඉමේජ් එක තියෙන්නේ. මම දැන් කරන්න යන්නේ මේ ඉමේජ් එක අපේ වෙබ්සයිට් එකට ගන්න එක. ඒකට ගන්න පාවිච්චි කරන එලිමන්ට් එක තමයි img. ඒ කියන්නේ image එක පාවිච්චි කරන ගන්න මේ එලිමන්ට් එක. src කියන්නේ image එක තියෙන ලොකේෂන් එක. දැන් මෙතන නම් අපි මෙතනට දෙන්න ඕනේ මොකද්ද? sample image කියලා. sample image කියලා. ඇයි ඒ? අපේ දැන් මේ image එක rename කරලා තියෙන්නේ sample image කියලා image.png කියලා. extension එකත් same වෙන්න ඕනේ. දැන් jpg කියලා තිබ්බට පෙන්නන්නේ නැහැ. png වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ alt කියන්නේ අපේ දැන් මේ ඉමේජ් එක මිස්ප්ලේස් වුණොත් හරි අපි මෙතන රීනේම් කරලා අපි ආයේ මේ දැන් මෙතන තියෙන sample image කියලානේ අපි ඒක නිකන් ඉමේජ් කියලා හරි රීනේම් කරොත් ඒ ඉමේජ් එක හොයා ඒ වෙබ්සයිට් එකට හොයාගන්න බෑ ඉමේජ් එක කොහෙද තියෙන්නේ කියලා. ඒ නිසා අපි alt කියන එක දානවා ඒ ඉමේජ් එක හොයාගන්න බැරි වුණොත් මේ src කියන එකට ඉමේජ් එක හොයාගන්න බැරි වුණොත් මෙන්න මේ ටෙස්ට් එක view කරලා පෙන්වන්න කියලා. එතකොට අපිට බලා ගන්න පුළුවන් මොන ඉමේජ් එකද විසිබල් නැත්තේ කියලා. හරි. ඊට පස්සේ width එක කියන්නේ ඉමේජ් එක කොයිතරම් සයිස් එකකටද වෙබ්සයිට් එකේ පෙන්නන්න ඕනේ කියන එක. එතනට height එක එතනට ගොඩාක් ඒවා දාන්න පුළුවන්. අපි දැනට ඉගෙන ගන්න ඕන නිසා මේ ඉගෙන ගන්න පටන් ගත්ත ගමන් නිසා width එක ගැන දාමු. width එක කියලා මම 200 කියලා දාලා තියෙනවා. මේ ඒක අපි ගොඩක් වෙලාවට ඉමේජ් එක width එක height එක ඊට පස්සේ ඒකට කොහොමද ෂැඩෝ එකක් දානවද ඒ ටික ඔක්කොම හදන්නේ CSS වලින් කියන්නේ ස්ටයිලින්ග්ස් වලින්. දැනට මෙතන අපි ඉමේජ් කියන ටැග් එක ඉගෙන ගන්න ඕන නිසා මම මේ විදිහට ගන්නවා width එක. හරි. මේ ටික මම copy paste කරනවා මම type කරන්න time එක ගන්න නෑ ගොඩාක්. හරි මම මෙතන ඉඩ ගන්නවා body tag එක ඇතුළේම. මේ ටික මේ ටික ටැබ් එක ගන්න ටික පිළිවෙලක් නෑ වගේ නිසා. හරි. දැන් මම image tag එක මෙතන දැම්මා. image tag එක sampleimage.png alt ඊට පස්සේ with එක තමයි මෙතන තියෙන attribute ටික. දැන් මම මේක save කරොත් save කරලා මම මේක double click කරලා view කරනවා. දැන් ඔයාලට පේනවද මෙතනට image එක ඇවිල්ලා තියෙනවා. ඇයි මෙතනටම line වෙලා තියෙන්නේ? අපි මෙතනට br tag එකක් දාලා නැහැ. නිකම්ම code ටික තමයි පල්ලෙහාට තියෙන්නේ. br tag එකක් දැම්මම අපිට මේක පහළට ගන්න පුළුවන් මේ image එක. මම br tag එකකුත් දාන්නම් මෙතනට තව ටිකක් clear වෙන්න. හරි මම දැන් save කරා file එක. හරි ඉමේජ් එක පල්ලෙහාට ආවා. එතකොට මේ විදිහට තමයි අපි වෙබ්සයිට් එකකට ඉමේජ් එකක් ගන්නෙ. ඔයාලා HTML පාවිච්චි කරනවා නම්. හරි. එතකොට ඉමේජ් ගැන ඉගෙන ගත්තා. දැන් මේකේ මම අකුරු ටිකක් වෙනස් කරලා පෙන්නනවා. ඉමේජ් දැන් සාම්පල් ඉමේජ් ඉමේජ් එකේ නම මම ඉමේජ් කියලා පෙන්නුවා. මේක සේව් කරමු. අපි අර alt විදිහට ගහපු එක පෙන්වනවා. දැන් මෙතන ඉමේජ් එකට නැහැ කියලා පෙන්නන. අපි alt එකේ දැම්මේ my image කියලා. මෙන්න මෙතන my image කියලා. අන්න ඒක තමයි මෙතනින් පෙන්නන්නේ. ඒ නිසා තමයි අපි ඒක ඉමේජ් එක හොයාගන්න බැරි වුණොත් අපි ඒ වගේ alt message එකක් දෙනවා. එතන view කරලා පෙන්නන්න කියලා. ඉමේජ් එක හැබැයි හොයාගන්න පුළුවන් වුණොත් alt message එක පෙන්නන්නේ නැහැ. අපි ඊළඟට කතා කරමු ලිස්ට් ගැන. එතකොට ලිස්ට් එකේ ක්‍රම දෙකක් තියෙනවා. ordered list සහ unordered list. ordered list වල අපිට 1 2 3 කියලා තමයි numbers පෙන්නන්නේ. unordered ඒවල points විදියට තමයි පෙන්නන්නේ. එතකොට මම මේ orders වල මතක තියාගන්න පුළුවන් OL කියලා තමයි තියෙන්නේ. එතකොට order list කියන එක. ඊට පස්සේ ඇතුලේ element එක තියෙන්නේ list item කියන එක. LI කියලා. එතකොට unordered එකෙන් UL කියලා කියන්නේ unordered list කියන එක. LI කියන්නේ list item කියන එක. ඒ විදිහට තමයි list එක එන්නේ. මම මේ ටික ඔයාලට මේ පෙන්නන්නම්.
shit. ඉමේජ් එකට පස්සේ මෙතනට ගම බියා ටැග් දෙක තුනක් දාන්න නැත්නම් ඔක්කොම එක ගොඩේ එන්ටර් නිසා හැම වෙලාවෙම මේ අලයින් කරලම කරන්න එතකොට ඔයාලට ලේසි බලා මේ හොයාගන්න. හරි. මේ ඕඩර් ලිස්ට් එක අපි try කරලා බලමු. අන්օර්ඩර්ඩ් එකත් එහෙමම දාමු එතකොට ටයිම් එක ගොඩක් ඉතුරු කරගන්න පුළුවන්. හරි බී අටැක් දෙක දැම්මා නිව් ලයින් එකට යන නැත්නම් එකම ගොඩේ ඔක්කොම එන නිසා හරි අන්օර්ඩර්ඩ් ලිස්ට් එකක් දැම්මා. මේ ෆයිල් එක සේව් කරලා අපි මේක රිෆ්‍රෙෂ් කරලා බලමු. හරි. ඕඩර් ලිස්ට් එකේ අර මම කිව්වා වගේ 1 2 3 කියලා එන්නේ. ඒතර අන්օර්ඩර්ඩ් එකේ බුලට්ස් පොයින්ට්ස් විදියට තමයි මේ පෙන්වන්නේ. ඒ දෙක ගොඩාක් යූස් කරනවා මේ ඔයාලා වෙබ්සයිට්ස් හදනකොට. හරි. දැන් අපි යන ටේබල්ස් වලට. ටේබල්ස් තමයි ඉම්පෝර්ටන්ට්ම එලිමන්ට් එක. මොකද ඒක අපි ගොඩාක් යූස් කරනවා අනිත් හැම එලිමන්ට් එකකට වැඩිය. ඒ කියන්නේ පේජ් එක උනත් අර මේ අපි ටේබල් එකක් කියලා හිතලා ඩිසයින් කරන අවස්ථා ගොඩක් තියෙනවා. ඒ නිසා ටේබල් කියන එලිමන්ට් ටික මේ එලිමන්ට් ටික හරියට ඔලුවට දාගන්න. හරි. දැන් අපි ටේබල් එකක් මම නිකන් ඇන්දොත් මේකේ මම දෙමු. නිකන් ඩ්‍රෝ එකක් දාන්න. හරි. දැන් මේ ටේබල් එකේ මේ දෙන්න හෙඩින්ග්ස්. මේ දෙන්න තමයි හෙඩින් එක. ඊට පස්සේ මේ ටික ටේබල් එකේ බොඩි පාර්ට් එක. ටේබල් එකේ බොඩි පාර්ට් එක. ටේබල් එකේ බොඩි පාර්ට් එක තමයි මේ ටික. මේක ටේබල් එකේ හෙඩ් පාර්ට් එක. හරි. එතකොට අපි HTML වල මේ ඩිසයින් කරනකොට මේ දෙක තමයි කන්සිඩර් කරන්නේ. එතකොට අපි මේවට කියනවා මේ හැම එකටම කියනවා රෝ එකක් කියලා. TR කියලා ගන්න. ටේබල් රෝ. ටේබල් රෝ කියලා තමයි මේ හැම එකක්ම ගන්නෙ. එතකොට දැන් ඔයාලට තේරෙනවා මේ හෙඩර් එක උනත් අපි රෝ එකක් විදිහට තමයි ගන්න. අනිත් ඔක්කොමත් රෝ. හරි. එතකොට දැන් අපි කෝඩ් කරනකොට මුලින්ම තියෙන්න ඕන ටේබල් ටැග් එක. දැන් හරිනේ. අපි මුලින්ම ටේබල් එකක් තමයි මේ හදන්න යන්නේ කියලා අපි කියන්න ඕන. එතකොට මේ ටේබල් එක තමයි හදන්න කියන එක අපි කියලා තියෙනවා. බෝඩර් එක 1 කියලා දාලා තියෙන ඒ ටේබල් එක අපිට පේන්න බෝඩර් එකක් ඇදෙන්න ඕන නිසා. දැන් ඒක දැම්මේ නැත්තම් බෝඩර් එකක් ඇදෙන්නේ නැහැ. හැබැයි අපේ කන්ටෙන්ට් එක ටේබල් එකක් විදිහට තමයි තියෙන්නේ. මේ ටේබල් එකේ බෝඩර් එකක් ඇදිලා මේක අර ටේබල් view එකක් ගන්න ඕන නිසා තමයි බෝඩර් 1 කියලා දාන්නේ. බෝඩර් 1 එක නැතත් අපේ මේ තියෙන එලිමන්ට් ටික ඔක්කොම ටේබල් එක තමයි view වෙන්නේ. ටේබල් අර ඉන්විසිබල් ටේබල් එක තමයි තියෙන්නේ. ඒතකොට බෝඩර් 1 කියන එක දාන්නේ විසිබල් ටේබල් එකක් ගන්න. ඒ කියන්නේ බෝඩර් එක එකක් වෙච්ච ටේබල් එකක් ඇඳෙන්න ඕන නිසා. හරි. ඊට පස්සේ දැන් හෙඩර් එක ගන්න අපේ ඉස්සලාම් ටේබල් එකේ ඉස්සලාම හම්බෙන හෙඩර් එක. හෙඩර් එකත් මොකද්ද? රෝ එකක්. ටේබල් එකක් විදිහට කන්සිඩර් කරාම හෙඩර් කියන්නේත් එක්තරා රෝ එකක්. ඒ රෝ එක අපි tr ටැග් එකක් දානවා. මේ tr ටැග් එකෙන් කරන්නේ ටේබල් රෝ කියන එක. ඒතර අපි හෙඩර් කියන එකක් තියෙන්නේ රෝ ටැග් එකක් ඇතුලේ. ටේබල් රෝ එකක් දාලා ඊට පස්සේ තමයි ටේබල් හෙඩ් එක දාන්නේ. ඒතකොට ටේබල් හෙඩ් කවුන්ට් එකෙන් දැන් මෙතන ටේබල් හෙඩ් දෙකක් තියෙනවනේ. ඒ කියන්නේ ඒ ටේබල් එකේ කොලම් දෙකක් තියෙනවා කියන එක. ඒ කියන්නේ ටේබල් එක දැන් මෙතන නේම් තියෙනවා. මෙතන නේම් තියෙනවා. මෙතන තියෙනවා ඒජ්. එතකොට
මේ ටේබල් එකේ හෙඩ් කවුන්ට් එකෙන් කවුන්ට් කීයක් තියෙනවද කියන එකෙන් මේ දෙක ඩිපෙන්ඩ් වෙනවා. කොලම් ගාන ඩිපෙන්ඩ් වෙනවා. හරි. එතකොට දැන් ටේබල් හෙඩ් එක හදාගෙන ඉවරයි. හෙඩ් එක හදාගෙන ඉවරයි. ඒකත් රෝ එකක්. ඒ නිසා තමයි මෙහෙම රෝ එකක් ඇතුලේ ටේබල් හෙඩ් ටික දාලා තියෙන්නේ. එතකොට යාලා එක ලයින් එකට මේ හෙඩ් ටික ඔක්කොම එනවා. ඊට පස්සේ තව රෝ එකක් ගන්නවා. මේ තියෙන්නේ මේ දෙවෙනි රෝ එක. මේ තියෙන්නේ මේ දෙවෙනි රෝ එක. මේ තියෙන්නේ පළවෙනි රෝ එක. මේකේ දැන් හෙඩර් පාර්ට් එක ඉවරයිනේ. දැන් තියෙන බොඩි පාර්ට් එක. එතකොට TD රෝ එක ඇතුලේ TD කියලා නම් තියෙනවා. එතකොට ටේබල් බොඩි කියන එක තමයි මෙතනට එන්නේ. TB it should be TD right? Let me check. Sorry මේක ටේබල් බොඩි නෙමෙයි ටේබල් data. ටේබල් data කියලා තමයි ගන්නෙ TD කියලා. sorry මට ඇත්ත එක පොඩ්ඩක් පැටලුණා. TD කියලා ගන්නෙ ටේබල් data කියන අයිඩියා එකෙන්. එතකොට මේ තියෙන ටේබල් data දෙකක් තියෙනවා. එතකොට මේ data දෙක මෙතන චලන කියලා එනවා. මෙතන 22 කියලා එනවා. ඒ විදිහට අපිට රෝ ගොඩක් ඉන්සර්ට් කරන්න පුළුවන්. දැන් අපි database එක තියෙන එකක් view කරනවා නම් අපි මෙතනට loop එකක් දානවා. loop දාන විදිහ අපි ඉස්සරහට ඉගෙන ගමු. ඒකට JavaScript use කරනවා. අපි loop එකක් දානවා. හරි. එතකොට මම හිතනවා ටේබල් ගැන අයිඩියා එකක් ආවා කියලා මට පැටලුණ එකට නම් sorry. මම හිතන්නේ මට දැන් clear. මෙතන ඉන්නේ ටේබල් data කියන එක තමයි මේ ටික උඩ එක ටේබල් head. හරි. අපි දැන් මේ ටේබල් එක ඇඳලා බලමු. ඉතර ගමු. හරි. ඒක copy වුණා. මම බියර් ටැග් එකක් දානවා මොකද separate කරන්න ඕන නිසා. table row table head row එක ඇතුලේ තමයි table head එක තියෙන්නේ. ඊට පස්සේ next row එක ඊට ඒක ඇතුලේ table data තියෙනවා. ඊට පස්සේ row එක close කරලා තියෙනවා. ඊට පස්සේ table tag එක close කරනවා. හරි ඉස්සෙල්ලාම ඕපන් කරපු ටැග් එක තමයි අන්තිමට ක්ලෝස් වෙන්නේ. මොකද මේ ටේබල් එකේ කන්ටෙන්ට් එක තමයි අපි පෙන්නලා තියෙන්නේ. මෙතන ඉඳන් මෙතනට යනකම් ටේබල් එකක් තමයි තියෙන්නේ කියන තමයි එතනින් අපි අයිඩියා එක දෙන්නේ. අපි මේක සේව් කරලා ෆෝම් එක රිෆ්‍රෙෂ් කරලා බලමු. හරි. ටේබල් එකක් ඇදලා තියෙන්නේ. මම මෙතන තියෙන ටැග්ස් ටික අයින් කරන්නම්. හරි. දැන් ඔයාලට පේනවා මෙතන ටේබල් එකක් ඇදලා තියෙනවා. ඇයි මේ බෝඩ් එක 1 කියලා ඇවිල්ලා තියෙන්නේ? මේ 1 එකක බෝඩ් එකක් ඇවිල්ලා තියෙන්නේ. දැන් මම මේ 1 කියන එක අයින් කරලා පෙන්වන්න බෝඩ 1 කියන එක අයින් කරලා සේව් කරොත් ඉන්විසිබල් ටේබල් එකක් තියෙනවා. අපිට පේන්නේ නැහැ. හැබැයි කන්ටෙන්ට් එක තියෙන ටේබල් එකක් විදිහට. ඒතකොට ඒ වගේ ඒවා අපි පේජ් එක ඩිසයින් සමහර පේජස් ඩිසයින් කරලා අපි ඒක යූස් කරන ඉන්විසිබල් ටේබල් එකක් විදිහට බෝඩ් එකක් දාන්න නැතුව. ඒතකොට අපිට පුළුවන් මේ මුළු වෙබ්සයිට් එකම එක ටේබල් එකක් කියලා හිතලා වෙබ්සයිට් එකේ අපිට ඕන පාර්ට් එක ටේබල් එකක් කියලා හිතලා ඒ එලිමන්ට් මේ ඕගනයිස් කරන්න පුළුවන්. ඒ ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරනවා ඒක මේ ඒ ක්‍රමේ ඩිසයින් කරනකොට. හරි. දැන් ටේබල් එකත් හරි. ඊට පස්සේ තියෙන ෆෝම් එකක් කරන්න. ෆෝම් එකත් ටේබල් වලට පස්සේ ෆෝම් එක තමයි ගොඩාක් ඉම්පෝර්ටන්ට් එක. අපි ඉන්පුට් ගන්න. අපි යූසර් ගේ ඉන්පුට් ගන්න ෆෝම් එකක් through. ඒතකොට ෆෝම් එකේ එක එක data types තියෙනවා. ඒ කියන්නේ අපි ඉන්සර්ට් කරන data වල types තියෙනවානේ. ඒ වගේ අපි මේ ඉන්පුට් එක ගන්න විදිහ පොඩ්ඩක් වෙනස් වෙනවා. දැන් මෙතන මේ ෆෝම් ටැග් එකෙන් තමයි පටන් ගන්න. අපි මේ යූසර් කෙනෙක්ගෙන් ඉන්පුට් එකක් ගන්න හැම වෙලාවම ෆෝම් එකෙන් තමයි ඉන්පුට් එක ගන්න ෆීල්ඩ් එක පටන් ගන්න. දැන් මේ ඉන්පුට් එකක් ගන්නව නම් අපි ෆෝම් ටැග් එකක් ඕපන් කරන්න ඕනේ. එතකොට මේ ෆෝම් එක ඉවර වෙන්නේ ෆෝම් එකේ ක්ලෝසින් ටැග් එකකින්. ඒ ඇතුලේ තමයි අපි ඔක්කොම ඉන්පුට් ටිකයි සබ්මිට් බටන් එකයි තියෙන්න ඕනේ. හරි. දැන් අපි බලමු මේ මොනවද තියෙන ටයිප්ස් කියලා අපි ඉන්පුට් කරනකොට අනිවාර්යෙන්
ස්ට්‍රින්ග්ස් තියෙනවා. ස්ට්‍රින්ග්ස් කියන්නේ ටෙක්ස්ට් ටයිප් එක අපි ගන්නවා ටෙක්ස්ට් විදියට. ඒතකොට නේම් එක කියන්නේ ටෙක්ස්ට් එකක්. අපි ටෙක්ස්ට් එක ඉන්පුට් එක ගන්න තියෙනවා ටෙක්ස්ට් එකක් විදියට. මෙතන මේ ලේබල් එක කියන්නේ අපි යූසර්ට පෙන්වන්න බෑ. දැන් මෙතන ෆීල්ඩ් එකක් මේක දැම්මහම මෙතන ෆීල්ඩ් එකක් තියෙනවා. ඒ ෆීල්ඩ් එකට ඔයා මොනවද එන්ටර් කරන්න ඕන කියන එක තමයි ලේබල් එකේ කරන්නේ. ඒතකොට ලේබල් එක මෙතන නේම් කියලා view වෙනවා. දැන් මෙතන name කියලා view වෙලා ඩබල් ඩොට් තියලා තියෙනවා. ඊට පස්සේ ටෙක්ස්ට් බොක්ස් එකක් මෙතනට එනවා. ඒකේ ටයිප් එක තමයි ටෙක්ස්ට්. ඒ නිසා තමයි ටෙක්ස්ට් බොක්ස් එක මෙතනට එන්නේ. මතරම් තේරෙන්නේ නැති කියලා. හරි. ඊට පස්සේ දැන් පාස්වර්ඩ් එකක් ගන්නවා නම් අපි ටයිප් එක පාස්වර්ඩ් දානවා. දැන් මේකේ වෙනස තියෙන්නේ අපි ටෙක්ස්ට් මේකට තියෙන ටෙක්ස්ට් බොක්ස් එකක්ම තමයි. මට හිතෙනවා මේ ටික try කරන ගමන් කිව්වනම් හොඳයි කියලා. ඉන්න හරි ෆෝම් එක ගමුකෝ HTML කෝඩ් එක මේ ටික අයින් කරන ඔක්කොම ටික දැන් ඒක ඕනේ නැහැ හරි දැන් බොඩි එකේ තියෙන අපේ ෆෝම් එක විතරයි මම දැන් මේක සේව් කරලා ෆෝම් එක රිෆ්‍රෙෂ් කරනවා හරි දැන් ෆෝම් එකක් තියෙනවා මේක මම සයිඩ් බයි සයිඩ් දාන්න හරි ෆෝම් එකක් තියෙනවා මම කලින් කිව්වා වගේ name කියන ලේබල් එක මෙතනට ඇවිල්ලා තියෙනවා ඒක ඇවිල්ලා තියෙන්නේ මෙන්න මෙතන ලේබල් එකේ ඊට පස්සේ දැන් ඉන්පුට් එකක් අරන් තියෙනවා. ඒ ඉන්පුට් එක තමයි මෙතන තියෙන්නේ. එතකොට එයාගේ ටයිප් එක දීලා තියෙන්නේ ටෙස්ට් කියලා. එතකොට ටෙස්ට් ෆීල්ඩ් එකක් තමයි මෙයා මෙතනින් ඉන්පුට් එක විදිහට ගන්න. එතකොට අපිට ඒකට ඕන ටෙස්ට් එකක් මෙතන මේව කරන්න පුළුවන්. දැන් මම මෙතන චලනී කියලා. චලනී රාජපක්ෂ. හරි. එතකොට නේම් එක ටෙස්ට් එකක් විදිහට එන්ටර් කරන්න පුළුවන්. දැන් ටෙක්ස්ට් එකේ අපිට නම්බර්ස් ගහන්න පුළුවන්. හරිද? ඔයාලා දන්නවා කොමන් නොලෙජ් එකක් විදිහට ටෙස්ට් ෆීල්ඩ් එක නම්බර්ස් ගහන්න පුළුවන්, සිම්බල් ගහන්න පුළුවන්. මේ කියලා. ඒක අපි වෙරිෆයි කරන්න ඕනේ වෙරිෆිකේෂන්ස් වලින්. අපි JavaScript වලට ගියාට පස්සේ මම කියලා දෙන්නම් ඔයාලට කොහොමද වෙරිෆිකේෂන් කරන්න කියලා. දැනට මේ විදිහට type ටික ඉගෙන ගන්න input types ටික දැනට හරියටම ඉගෙන ගන්න. හරි. නම චලන රාජපක්ෂ කියලා ඔන්න මම දැම්මා. ඊට පස්සේ පාස්වර්ඩ් එක. දැන් පාස්වර්ඩ් එකේ තියෙන වෙනස තමයි මම පාස්වර්ඩ් එක ගහුවම මේ වෙනවා. ඉන්විසිබල් විදිහට තමයි පාස්වර්ඩ් එක වැදෙන්නේ. පාස්වර්ඩ් ටයිප් එක. දැන් ඔයාලට මෙතන ඔයාලට දැනීමක් තියෙන පාස්වර්ඩ් එක ගන්නකොට මෙතන අයිකන් එකක් එනවා මේ view කරන්න. දැන් මෙතන එහෙම නැහැ. එහෙම නැත්තේ අපි ඒක වෙනමම JavaScript use කරලා හදන්න ඕනේ. දැනට පාස්වර්ඩ් ටයිප් එකෙන් කරන්නේ ඒක පේන්නේ නැති විදිහට මේ විදිහට ටයිප් වෙන එක විතරයි. මේ විදිහට තියෙන එක විතරයි. එතකොට මේ තියෙන්නේ පාස්වර්ඩ් ලේබල් එක. මේ තියෙන පාස්වර්ඩ් ලේබල් එක මේ තියෙන්නේ ඉන්පුට් එක. එතකොට ඉන්පුට් එක ගන්නකොට වෙනස තියෙන්නේ අපිට ඒක පේන්නේ නැහැ. ඉන්පුට් එක අපි ටයිප් කරන මොකද්ද කියන එක පේන්නේ නැහැ. ඒක තමයි වෙනස. හරි. ඊමේල් එකේ ඊමේල් ලේබල් එක තියෙනවා. හරි ඒක අපිට පේනවා. ඊට පස්සේ ඉන්පුට් එක ටයිප් එක ඊමේල්. මේකේ වෙනස තමයි අපිට @gmail කියන එක නැතුව @gmail.com අර ඒ වගේ ඩොමේන් එකක් නැතුව මෙතන සබ්මිට් කරන්න දෙන්නේ නැහැ. ඒ වගේ ඩොමේන් එකක් මෙතන තියෙන්න ඕනේ මේක මේ ෆෝම් එක සබ්මිට් කරන්න. දැන් මම ගැහුවොත් එම් chalani@gmail.com gmail.com මම අන්තිමටම සබ්මිට් කරලා පෙන්නන්නම් මොකද දැන් කොහමද data ටික save වෙන මොකුත් දාලා නැහැ නිකන් data ටික මේ ගන්න එක විතරයි මෙයා කරන්නේ දැන් මම නැත්තම් ආයෙමත් මම මේ data type කරන්න ඕනේ ඉස්සරහට කරගෙන යන්න. ඒ නිසා දැනට data type එකයි ඒකේ තියෙන විශේෂත්වයයි මම කියලා කරගෙන යනවා. හරි ඊට පස්සේ age කියන්නේ නම්බර් එකක්. නම්බර් එකක් නිසා type එක අපි නම්බර් කියලා දාලා තියෙනවා. දැන් මෙතන නම්බර් ගියාම මේ ඔයාලට පේනවා මේ පැත්තේ arrow දෙකක් තියෙනවා. අන්න ඒකේ උඩට පල්ලෙහාට ඒ කියන්නේ අඩු වැඩි කරන්න පුළුවන් ඔයාලගේ age එක. දැන් මම 25 කියලා දාන්න. එහෙම නැත්නම් අපිට මෙතන නිකන් type කරන්නත් පුළුවන්. ඒක තමයි number කියන type එකේ වෙනස. එතකොට මෙතන තව validation එකක් මෙතන add කරලා තියෙනවා. minimum 1. minimum 1 කියන්නේ අපි ඊට වැඩි ඉතින් අවුරුද්දට වැඩි අඩුවෙන් අපි numbers දාන්නේ නැහැ age එක. එතකොට අපිට ඒක 1 කියලා ගන්න පුළුවන්. එතකොට ඩෝල් පොකේක පෙන්නන්න වැලිඩේෂන් එක කොතනද ඇප්ලයි වෙලා තියෙන්නේ. මේක දැන් වැඩි කරට එක එවුවාම පටන් ගන්න එකේ. ඒක තමයි මේ මිනිමම්
1 කියලා දාලා දෙන්න. අපි දැන් මැක්සිමම් වලට ගියොත් මම දැන් 99 ගහලා පෙන්නන්න. oh shit. හරි. 99 ගහලා දැන් මම ආයෙමත් වැඩි කරන්න මේක දුන්නොත් එimhe 100යි. 100ට වැඩි යන්නේ. ඒ යටතේ මෙතන මැක්සිමම් 100 කියලා දාලා තියෙන නිසා. අන්න ඒ වගේ වැලිඩේෂන්ස් යූස් කරන්න පුළුවන් මේ HTML වලින්ම අපිට දෙන වැලිඩේෂන්ස් ටික. හරි. එතන රේන්ජ් එකක් තමයි දාලා තියෙන්නේ. මිනිමම් 1 ඉඳන් මැක්සිමම් 100 වෙනකන් තමයි ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් නම්බර්ස් මේ ෆීල්ඩ් එක ඇතුලේ. හරි. එතකොට ඊළඟ එක ඩේට් එක. අපේ date of birth කියන්නේ එක date එකක්නේ දිනයක්. එතකොට ඒ දිනය අපිට type එක date කියලා type එකක් තියෙනවා. ඒකෙන් අපිට calendar view එකක් දෙනවා. මේ calendar icon එක click කරාම calendar view එකක් දෙනවා අපිට date එක click කරන්න. මම දැන් date එක click කරනවා. එතකොට මේ වගේ field එකක් එනවා. මේකේ අපිට edit කරන්න පුළුවන් නිකන් මේ විදිහට type කරලා numbers ගහන්න පුළුවන්. දැන් මම මගේ birthday එක දැම්මා. ඒ විදිහටම තමයි ඒ විදිහට තමයි කැලෙන්ඩර් එකක් ඔයාලගේ ෆෝම් එකට ගන්න. ඒකත් වැලිඩේෂන් එකක් තමයි. එතකොට දැන් මෙතනට අපිට මේ මොනවද කැරක්ටර්ස් ගහන්න බෑනේ, සිම්බල්ස් ගහන්නත් බෑ. මෙතන කරන්න පුළුවන් ඩේට් එකක් දාන එක විතරයි. ඒකත් වැලිඩේෂන් එකක් තමයි. හැබැයි මේක තව ටිකක් වැලිඩේට් කරන්න පුළුවන්. අපිට ඒජ් රේන්ජ් එකක් මෙතන දීලා තියෙනවානේ. දැන් ඒකේ ඉඳන් 100ට රේන්ජ් එකක් දීලා තියෙනවා. 100 නැත්නම් අපි මෙතන 50 ගමු. එතකොට අවුරුදු 1 ඉඳන් 50ට යනකම් ඩේට්ස් විතරයි මෙතන දාන්න පුළුවන්. ඒක ඒජ් එකෙන් අපි වැලිඩේට් කරන්න පුළුවන්. අවුරුදු 1ක් 10ක් අතර ඉන්න පුළුවන් කට්ටිය කොයි දවස්වලද ඉපදිලා තියෙන්නේ. මොන දවස් රේන්ජ් එකේද ඉපදිලා තියෙන්නේ කියලා බලලා වැලිඩේට් කරන්න පුළුවන්. හරිද? අනිත් දැන් මෙතන අපි හිතමු 25 දැම්ම කියලා. 25 දාලා 25 දැම්ම නම් එයාගේ ඒජ් එක අනිවාර්යෙන් 2000 හරි 2001 හරි වෙන්න ඕනේ. ඒ නිසා ඒ වගේ වැලිඩේෂන්ස් මෙතන ඩේට් එකට ඇප්ලයි කරන්න පුළුවන්. අපි JavaScript use කරලා. දැනට ඒ අයිඩියා එක තියාගන්න. දැන් අපි HTML ඉවරලා ඒක පටන් ගමු. වැලිඩේෂන්ස් ගැන. හරි. ඊට පස්සේ ජෙන්ඩර් එක. ජෙන්ඩර් එක අනිවාර්යෙන් ෆීමේල් හෝ මේල් වෙන්න ඕනේ. එතකොට අපි ඒකට ගන්නවා රේඩියෝ කියන ටයිප් එක. අපි මේවට ගන්න රේඩියෝ බටන්ස් කියලා. ඒවා ඒ රේඩියෝ බටන්ස් කියන්නේ මේකේ දැන් මේකේ නම් මේ දෙකෙන් එකයි සිලෙක්ට් කරන්න පුළුවන්. එහෙම වෙලා තියෙන්නේ මේකේ නේම් එක දීලා තියෙන්නේ ජෙන්ඩර් කියලා. දැන් ලේබල් එක ජෙන්ඩර් ඒක හරි අපිට මේ view වෙන්නේ මේක. ලේබල් එක තමයි. ඊට පස්සේ input type එක දීලා තියෙනවා රේඩියෝ කියලා. මේකේ type එකත් රේඩියෝ. ඒ input දෙකේම type එක රේඩියෝ. ඒ කියන්නේ අපිට මේ වගේ බුලට් එකක් තමයි එන්නේ. මේ ක්ලික් කරන්න. ඊට පස්සේ name එක gender මෙතන gender කියලා තමයි තියෙන්නේ. ඒ name එක සමාන නිසා මෙයා දෙන්නේ එකයි සිලෙක්ට් කරන්න. එක ඉන්පුට් එකයි ගන්න. දැන් හිතන්න මම gender එකන මෙතනට දෙනවා කියලා. gender 1 කියලා. එතකොට මෙතන name දෙක වෙනස්. මේක මම save කරලා page එක refresh කරන්න වෙනවා. ඒක තමයි. page එක refresh කරොත් අපිට මේ දෙකම select කරන්න පුළුවන් වෙනවා. මම හිතනවා ඔයාලට idea එක ආවා. මම කියන්නේ මෙතන label එක gender ඒක අපිට පේනවා. පේනවනේ. ඊට පස්සේ ඉන්පුට් දෙකක් තියෙනවා. ඒ ඉන්පුට් දෙක තමයි මෙතන මේ බුලට් පොයින්ට් දෙකක් විදිහට තියෙන්නේ. ඒකේ ටයිප් එක රේඩියෝ. ටයිප් එක රේඩියෝ නිසා තමයි ඒක බුලට් පොයින්ට්ස් විදිහට අපිට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ නේම් එක තියෙනවානේ. නේම් එක ජෙන්ඩර්. හරි ජෙන්ඩර් කලින් තිබ්බේ දෙකම ජෙන්ඩර් කියලා. දෙකම ජෙන්ඩර් තියෙනකොට අපිට එකයි ක්ලික් කරන්න පුළුවන්කම තිබ්බේ. දැන් අපි නේම් එක ඩිෆරන්ට් කරාම අපිට දෙකම සිලෙක්ට් කරන්න පුළුවන්. ඔයාලට පේනවා මේ දෙකම සිලෙක්ට් කරලා තියෙනවා. දැන් මම එතකොට මේ මේල් කියලා තියෙන මෙතන තියෙන මේ මේල් කියන එක මෙතන තියෙන ෆීමේල් එක තමයි මෙතන view වෙලා තියෙන්නේ. හරි. මම හිතනවා ඔයාලට ඒක තේරෙන්නේ නැති ඇයි එහෙම මේක දෙකම සිලෙක්ට් කරන්න පුළුවන් වුණේ මේක ඩිෆරන්ට් නිසා. මේක සේම් වුණාම දෙකක් සිලෙක්ට් කරන්න බෑ. එකයි සිලෙක්ට් කරන්න පුළුවන්. මම ආයෙත් පෙන්නන්න. දැන් මේ දෙක ජෙන්ඩර් සේම් තියෙන්නේ. මම මේ මේල් එක සිලෙක්ට් කරනකොට ඒක ෆීමේල් එකට අයින් වෙලා තමයි මේල් එකට යන්නේ. ඒක උනේ මෙතන නේම් එක සමාන නිසා. හරි. ඊට පස්සේ චෙක් බොක්ස්. චෙක් බොක්ස් එකෙන් කරන්නේ අපිට one or many අපිට එකක් අපිට ගොඩක් සිලෙක්ට් කරන්න පුළුවන් චෙක් බොක්ස් එකේදී. ටයිප් එක සමාන වුණත්. එතන මේ අතන ටයිප් එක සමාන වුණොත් මේ නේම් එක සමාන වුණොත් අපිට ගොඩක් සිලෙක්ට් කරන්න බෑනේ.
රේඩියෝ බටන්ස් වල හැබැයි චෙක් බොක්ස් වල අපිට නේම් එක සමාන වුණත් මේවා සිලෙක්ට් කරන්න පුළුවන්. හරි. එතකොට මෙතන චෙක් බොක්ස් තියෙනවා. මේ මෙන්න මේවා අපි අර normal use කරන චෙක් බොක්ස් තමයි ඒ concept එක තමයි ඒව පාවිච්චි කරන type එක චෙක් බොක්ස් කියලා දීලා. එතකොට මේ HTML කියන එක තමයි මෙතන view වෙලා තියෙන්නේ. මෙතන CSS කියන එක තමයි නිකන් text fields විදියට view වෙලා තියෙන්නේ. හරි. එතකොට ෆයිල් එකක් අප්ලෝඩ් කරනකොට input type එක ෆයිල් එච්චරයි එතන වෙනස තියෙන්නේ. මෙතන choose file කියන බටන් එක එනවා normal විදියට. ඊට පස්සේ ෆයිල් එක දාලා save කරනවා. දැන් නම් ෆයිල් එක යන්න තරක් නැහැ. save වෙන්නේ නැහැ කොහෙටවත්. ඒ නිසා ඒක එහෙම තියෙයි. හරි. favorite color. color කියන එකත් මේ input type එකක් අපිට type එක color කියලා දුන්නාම එයා color picker එකක් අපිට දෙනවා. මේ අපි normal use කරන color picker එකම තමයි use කරනවා. ඊට පස්සේ වොලියුම් වොලියුම් කියන එක ඉතින් අර ඔඩියෝ එකත් එක්ක තමයි යූස් වෙන්නේ අපිට ඔඩියෝ ෆයිල් එකක් දීලා ඒකේ වොලියුම් එකේ වෙනසක් කරන්න ඕනේ කියන්නේ ඉන්පුට් කරන එක වෙනසක් කරන්න ඕන නම් මෙන්න මෙතන මේ රේන්ජ් එකක් දෙනවා මේ රේන්ජ් එක වොලියුම් වලට විතරක් නෙමෙයි අපිට පුළුවන් රේන්ජ් එක සිලෙක්ට් කරන කලර්ස් වලට ඊට පස්සේ තව රියැක්ට් කරන එක ඒ කියන්නේ අපේ රේටින් දෙන එකට වගේ මේ රේන්ජ් එක පාවිච්චි කරන්න පුළුවන් හරි ඊට පස්සේ URL ගැන ඉන්පුට් එක URL එකක් විදිහට ගන්නවා නම් type එක URL කරන්න ඕනේ. එතකොට එයා validate කරනවා අර https:// තියෙනවද කියලා ඒ URL එකේ. ඊපස්සේ පිටිපස්සට domain එකක් තියෙනවද කියන එකත් බලනවා. මම හිතනවා background noises වලට ඇහෙන්නේ නැති වෙයි කියලා බලමු ඒක. හරි. එහෙම තමයි වෙබ්සයිට්ස් යන්නේ. එතකොට වෙබ්සයිට්ස් වල දැන් හිතන්නකෝ අපි www.google.com හරි. මේ වගේ URL එකක් තමයි. එතකොට මෙයා වැලිඩේට් කරනවා www තියෙනවා නැත්නම් ඊට පස්සේ domain එකක් තියෙනවා. එහෙම නැත්නම් https තියෙනවා. ඒ විදිහට එයා වැලිඩේට් කරනවා. ෆෝන් කියන එකේ වෙනස තියෙන්නේ මේ ෆෝන් කියන එකේ type එක ටෙලිෆෝන් කියන එක. එතකොට ටෙල් කියන එකෙන් වෙන්නේ අපිට numbers ගහන්න පුළුවන්. 0යි 1යි 2යි 3යි 4යි 5යි 7යි 8යි 9යි. මේ නම්බර්ස් මේකේ නම් ගොඩක් ගන්න පුළුවන්. මේ අපිට ඒක වැලිඩේට් කරන්න පුළුවන් නම්බර්ස් 10ක් විදියට ගහන්න. මේකේ මේ නම්බර්ස් විතරක් ගහන්න පුළුවන් වෙන එක තමයි වැලිඩේෂන් එක. දැන් මෙතන ෆෝන් කියන එකේ තියෙන ටෙල් කියන ටයිප් එකේ වෙනස තමයි නම්බර්ස් විතරයි ගහන්න පුළුවන්. මේ නම්බර්ස් තියෙන ගාන අපිට මේ හදන්න පුළුවන් වැලිඩේෂන් වලින් JavaScript වලින්. හරි. ඊට පස්සේ මේ බටන් එක සබ්මිට් ටයිප් මේ බටන් එක හැදෙන්නේ ටයිප් එක සබ්මිට් කියලා දුන්නාම. ටයිප් එක සබ්මිට් වැලියු එක සබ්මිට්. මේ වැලියු කියන සබ්මිට් එකෙන් තමයි මේ අපිට උඩින් පේන අකුරු ටික තියෙන්නේ. සබ්මිට් කියන අකුරු ටිකක් තියෙන්නේ. ඒ අකුරු ටික පේන්නේ මේ වැලියු එකෙන්. ටයිප් කියලා තියෙන්නේ මේ බටන් එකක් විදිහට පෙන්නනවා. ඒක සබ්මිට් බටන් එක. එතකොට මේකේ බුහා මේකේ තියෙන data ඔක්කොම ටික නැති වෙලා යනවා. please enter URL. මේ HTTPS නැතුව මේක ගන්න නැහැ මේ www තිබ්බට මේ. ඒ කියන්නේ යා වැලිඩේට් කරනවා එතන. අපි එතන https:// කියලා ගහලා සබ්මිට් කරන බලමු. හරි. ඒක සබ්මිට් වුණා. ඒ කියන්නේ යා වැලිඩේට් කරනවා HTTP නැතුව ඒක ඉන්සර්ට් කරන්න දෙන්නේ නැහැ. ෆෝන් නම්බර්ස් වල නම්බර්ස් විතරයි ගහන්න පුළුවන්. ඒක සබ්මිට් කරන්න පුළුවන්. හරි. එතකොට මේ රීසෙට් කියන එක දැන් මම නිකන් ආයෙ වැලියු ටිකක් දාන්නම්. මේක මේ එකත් පික් කරා මේකත් හරි දැන් මම මේක රීසෙට් බටන් එකේ බුවා දැන් මෙතන ඉන්පුට් ටයිප් එක තියෙන රීසෙට් නේ රීසෙට් එකේ බුවා මෙතන තියෙන මම දාලා තියෙන data ටික ඔක්කොම අයින් වෙනවා පේනවද ඒක මේ HTML වලින්ම කොමන් අපි පාවිච්චි කරන නිසා දීපු types සබ්මිට් බටන් එකේ ක්ලික් කරාම සබ්මිට් වෙනවා අපි තාම මේ data කොහෙටවත් සේව් වෙන්න දාලා නැහැ ඒ නිසා ඒව එහෙම නැති වෙනවා රීසෙට් එකෙන් කරන්නේ අපි දීලා තියෙන data ටික ඔක්කොම ටික අයින් වෙලා ෆෝම් එක ක්ලියර් වෙන එක ඒක තමයි දැනට මේ බටන්ස් වලින් මේ ෆෝම් එක ගැන කියන්න තියෙන්නේ. හරි. තවමත් බලමු වලට තියෙන්නේ ඇට්‍රිබියුට් ගැන පේජ් මේවා ගැන කතා කරමු. මේ CSS පටන් ගන්නකොට කතා කරමු. එතකොට HTML ගැන බේසික් ටික මේ වීඩියෝ එකෙන් ඉවරයි. ඉස්සරහට මම වෙබ් ඇප්ලිකේෂන් එකක් පටන් ගන්නවා. මේ වෙබ් ඇප් එකක්. සෝරි වෙබ්සයිට් එකක් පටන් ගන්නවා කරන්න. එතකොට HTML පාවිච්චි කරලා ඒකට CSS උගන්වන ගමන් මේ වෙබ්සයිට් එක කන්ටිනියු කරගෙන යන්න.
හරි එහෙනම් ඊළඟ CSS වීඩියෝ එකකින් හම්බ වෙමු